රජතුමා දැන් මහා රාජශ්‍රීයෙන් මේ මහා සෑයේ පිහිටන බිමට ඇසලපොම් පොය දවසේ උදේ ආවා. ඇවිල්ලා පින්වත්නි මහා සෑය රජාණන් වහන්සේ පිහිටි භූමියේ මේ හදන භූමියේ රජතුමා මැද අර ගල් කුළුණ අයින් කරපු තැන හිටවනවා රන් කනුවක් රන් කූරක් වගේ හිටවලා රිදී හුයෙන් රජතුමා දැන් සලකුණු කරන්න යනවා චෛත්‍ය හදන්නේ මේ වට ප්‍රමාණයට කියලා. ඊට පස්සේ රජතුමා රත්තරන් නූල් දැන් රන් හුය අරගෙන මේ පිටිපස්සට යනකොට එතන හිටියා සිද්ධාර්ථ කියලා රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේ දැක්කා මේ රජතුමා සෑය හදන්න යන විශාලත්වය බලනකොට රජතුමාට සෑය හදලා ඉවර වෙන්න කලින් රජුරෝ කලුරිය කරනවා. ඒ වගේම අනාගතයේ මේ සෑය ওই විදිහට ලොකුවට සෑය හැදුවොත් එහෙම සෑයට අනතුරක් වුණොත් එහෙම ප්‍රතිසංස්කරණය කරගන්න බැරි වෙනවා. ඒ නිසා මහ සෑයට සීමාව මම කියන්න ඕන කියලා සිද්ධාර්ථ මහරහතන් වහන්සේ කියනවා රජතුමනි නතර වෙන්න. රජුරෝ එකපාරම බැලුවා පිටිපස්ස. බලනකොට දැන් රජුරෝ දන්නේ නැහැනේ මේ රහතන් වහන්සේ ගැන විස්තරේ. ඊට අනිත් සංඝයා රජතුමාට නිතර පෙනෙන දකින්න සංඝයා කියනවා රජතුමනි ඔය කතා කළපු ස්වාමීන් වහන්සේ හරි ආනුභාව සම්පන්නයි. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ කියන දෙයක් කරන්න කිව්වා. ඊට පස්සේ සිද්ධාර්ථ රහතන් වහන්සේ කියනවා රජතුමනි මහා සෑයට සීමාව මම කියන්නම්. මම යම් භූමියක් වටේ මම යනවා. මම යනකොට මගේ පා තියෙන මේ පාද සටහන් වෙන තැන් වලින් රවුම ඇඳගෙන ඉන්න කිව්වා. කියලා සිද්ධාර්ථ මහරහතන් වහන්සේ වඩිනවා. ඒ සිද්ධාර්ථ මහරහතන් වහන්සේ වැඩපු රවුම තමයි මේ පළවෙනි පේසවලල්. මේ පළවෙනි පේසවල තියෙන තැන වටේට රහතන් වහන්සේ යනවා. ඒ රහතන් වහන්සේගේ සිරිපා පොළොවේ පිහිටනවා. ඒ පිහිටපු පතුල් කපාගෙන යන විදිහට තමයි ඉර ඇඳෙන්නේ. ඒතකොට මැද කේන්දරයක් නැතුව දැන් අපි සාමාන්‍ය රවුමක් අඳිනකොට නූලක් දාලා එහෙම අඳින්නේ. එහෙම නැතුව ඇඳෙනවා රවුම. ඒතකොට රහතන් වහන්සේ සක්මන් කරපු රවුම තමයි ඒ තියෙන්නේ පළවෙනි පේසවල. දැන් අපිට පේන. නාන්සේලා සංසුන් සිත් ඇති ප්‍රඥාවෙන් පරතරට පැමිණි මේ ලෝකෙම වසඟ කරගත් උත්තමයන් වහන්සේලා